නමින් නිලූකා. වයසින් 32 වූ මම මගේ එකම පුතාව බලාගෙන ගෙදර වැඩ කරන් පාඩුවේ ජීවත් වුණ කාන්තාවක්. මගේ මහත්තයා ආරක්ෂකාංශයේ රැකියාවක නිරත වී සිටිය නිසා වැඩිය මමයි පුතා එක්කයි කාලය ගෙවන්න හම්බුනේ නැහැ. මොකද යාට නිවාඩු ආපු ගමන් දවස් 5න් 8න් ආයෙ සේවයට එන්න කියලා කෝල් කරනවා. එතකොට එයා යනවා. පුතා හිටියේ 3 වසරේ. එයාව ඉස්කෝලේ යවලා මම ඉතින් ගෙදර වැඩ කරන් පාඩුවේ හිටියා. අපේ ගෙදර තිබ්බේ පාරේ අයිනෙම. මම නිකන් ඉන්න වෙලාවට පාළු නිසා පුතත් ඉස්කෝලේ ගියහම මම මහත්තයාගේ අම්මලගේ ගෙදර යනවා. එහි ගිහින් නැන්දම්ම එක්ක කතා කර ඉඳලා ගෙදර එනවා පුතා ඉස්කෝලේ ඇරෙන්න කිට්ටුව. මගේ කතාව පටන් ගත්තේ අපේ ගෙවල් පෙට්ටේ හිටපු කවිෂ්ක කියලා කොල්ලෙක් නිසා. එයා නිසා මම ජීවිතේ වෙනස්ම පැත්තකට හැරුණා. එයාට 3 wheel එකක් තිබ්බා. අපේ මහත්තයා එක්ක ගොඩක් හිතවත් නිසා දවසක් අපේ පුතාව ස්කූල් බස් එකට උදේ ගිහින් දාන්න එයාට බාර දුන්නා. මොකද අපේ ගෙවල් ගාව ඉඳලා මහපාරට පයින් යන්න ගොඩක් දුරයි. උදේට ස්කූල් බස් එකට වෙලාවට යන්න ඕන නිසා පුතාව කවිෂ්කට බාර දුන්නා. එයා හැමදාම උදේ 6ට ඇවිත් ගේ ඉස්සරහා පුතා එනකල් 3 wheel එක තියාගෙන ඉන්නවා. එයා වෙලාවට ගිහින් පුතාව බස් එකට දානවා. කවිෂ්ක ගැන කියනව නම් එයාට වයස 27යි. එයා හරි පිළිවෙලට ඉන්න කොල්ලෙක්. ගමේ වෙන කොල්ල වගේ සිගරට් අරක්කු කිසිම දෙයක් එයා පාවිච්චි නොකරපු නිසා ගමේ හැමෝගෙම ආදරෙත් එයාට තිබ්බා. ඒ හේතුව නිසාම අපේ මහත්තයා එයාව ලගින් ආශ්‍රය කළා. සමහරක් දවස්වලට අපේ ගෙදරත් ඇවිත් කතා කර ඉඳලා යනවා. ඔහොම මාසයක් ගෙවිලා ගියා. ඒ හිතවත්කම් ඉක්මනින් මගේ ජීවිතේට ආවේ මම නොසිතූ විදිහටමයි. දවසක් උදේ මට ඇහෙරෙන්න වෙලා ගියා. මම උදේ දඩිබිඩි ගාලා පුතාව ලෑස්ති කළා. මම ටිකක් තරහින් හිටියේ එදා උදේ. මොකද පුතා එදා ස්කෝලේ වැඩ කරලා නෑ කියලා ස්කෝලේ යන්න බෑ කියපු තරහට මම ගුටි දෙකක් දීලා එයාව ලෑස්ති කරන ගමන් හිටියා. ටිකක් වෙලා යද්දි බාගෙට වහලා තිබ්බ ඉස්සරහ දොර ඇරගෙන නිලුකාක්කේ කියාගෙන කවිෂ්ක ගේ ඇතුළටම ආවා. මම එකපාරටම සාලෙට ගියා. මල්ලි අනේ චුට්ටක් ඉන්න අද වෙලා ගියා අනේ ඇහෙරෙන්න මට විනාඩියක් දෙන්න හොඳද? ඔයා වාඩි වෙලා ඉන්න මල්ලි මම ටග්ගලා පුතාව ලෑස්ති කරන් එන්නම් කියලා කාමරේට ඉක්මනින් ආවා. මම පුතාව ලෑස්ති කරලා ඉවර වෙලා සාලෙට එක්කන් ගියා. කවිෂ්ක hina වෙලා පුටුවෙල් නැගිටලා එළියට ගියා. කවිෂ්ක පුතාගේ අතින් අල්ලගෙන hina වෙලා මම දිහා බලලා කිව්වා අපි ගිහින් එන්නම් අක්කේ කියලා. මම hina වෙලා හා මල්ලි ගිහින් එන්න කියලා පුතා යනකල් දොර ගාවිට වෙලා බලාගෙන හිටියා. මම පුතා ගියාට පස්සේ ගෙවල් අස්කර කර ඉද්දි මහත්තයාගෙන් කෝල් එකක් ආවා. මම කතා කර ඉද්දි මහත්තයාට කිව්වා අනිද්දා පුතාගේ ස්කූලේ උත්සවය. මට ටවුන් එකට යන්නත් ඕන. මහන්න දුන්න සාරියයි තව පුතාගේ බඩු වගේක් තියෙනව චමින්ද ගන්න කියලා කිව්වා. මහත්තයා මට කිව්වා බස් එකේ යන්න ගලද නිලු කියලා. මම කිව්වා බස් එකේ එන්නේ කොහොමද මේ වැස්සේ? අනික ගෑස් එක්කුත් ගන්න ඕන ඉවර වෙලා කියලා එයාට කිව්වා. එයා ඊට පස්සේ කිව්වා එදා මට ගෙනත් දෙන්න බැරි වුණානේ. එහෙනම් 3 wheel එකේ කවිෂ්ක එක්ක යන්න බඩු ටික අරන් එන්න කියලා. මම කිව්වා ඔව් එහෙමවත් කරමුකෝ. තව ටිකකින් යන්නම් ගෙවල් අස් කරලා කියලා මම මහත්තයා එක්ක කතා කර ඉඳලා ෆෝන් එක තිබ්බා. මම ඇඟ සෝදගෙන ටවුන් යන්න කාමරේට ඇවිත් ලෑස්ති වුණා. ලෑස්ති වෙල ගමන් ඉද්දි මහත්තයාගෙන් කෝල් එකක් ආවා. "හැලෝ, නිලු 10ට විතර කවිෂ්කෙයි." මම කෝල් එකක් දීලා කිව්වා. "ඔයා ලෑස්ති වෙලා ගිහින් එන්න එහෙනම්" කිව්වා. එහෙනම් මම ලෑස්ති වෙලා ඉන්නම් කියලා ෆෝන් එක තියලා ලෑස්ති වුණා. ටිකක් වෙලා යද්දි 3 wheel එකේ සද්දයක් ඇහුණා. හෝන් කරන සද්දයක් එක්ක. මම ඉක්මනින් හෑන්ඩ් බෑග් එකක් දාගෙන දොර ගාවට ගියා. බලද්දි කවිෂ්ක ඇවිත්. මම දොර ලොක් කරලා 3 wheel එකට ගිහින් නැග්ගා. එයා 3 wheel එක ස්ටාර්ට් කරලා යන්න පිටත් වුණා. එයා යන ගමන් කටාවට මාත් එක්ක සෙට් වුණා. "අද කොල්ල ඉස්කෝලේ යන්න බෑ කිව්වේ නැද්ද අක්කේ?" මං කිව්වා. "නෑ මල්ලි. වෙලාවකට තමයි කුරුකුරු ගාන්න යන්න බෑ කියලා. මම ඒ උනාට කොහොම හරි යවනවා ගෙදර තියාගන්න නෑ කියලා අපි දෙන්න කතා කර ටවුන් එකට ගියා. එයා මාව සාරිය මහන්න දුන්න කඩේ ගාව නතර කළා. මම වීල් එකකින් බැහැලා කඩේට ගියා. ටික වෙලාවකින් මම මහපු සාරි ජැකට් එකත් අරගෙන 3 wheel එකට නැග්ගා. කවිෂ් ඇහුවා "ඇයි අක්කේ වෙඩිමක්වත් තියනවද කියලා මගෙන් ඇහුවා." මං කිව්වා "අනේ නෑ මල්ලි. පුතාගේ ඉස්කෝලේ අනිද්දා උත්සවයක් තියනා. ඒකට මේ සාරි ජැකට් එක" කියලා මම hina වෙලා කිව්වා. මම ටවුන් එක මැදට එද්දි කිව්වා "අනේ මල්ලි ඔය ඉස්සරහා කඩේ ගාවින් නතර කරන්න. මට ගෙදරට බඩු වගේක් ගන්න ඕනි" කියලා.
එයා හරි අක්කේ. මම නවත්තන්නම්. ඔය අරන් එන්න එහෙනම් කියලා වීල් එකේ හිටියා. මම කඩෙන් බඩු ටික අරන් ගන්න කඩේට ගියා. ගෙදරට ඕන බඩු ටික අරන් මම වීල් එක ගාවට ඇවිත් කිව්වා මල්ලි අනේ ගෑස් එක චුට්ටක් අල්ලගන්න ඉන්නකෝ කියලා. එයා බැහැලා මාත් එක්ක කඩේ ඇතුළටම ආවා. එයා ගෑස් එක උස්සගෙන වීල් එකට දාලා කිව්වා ආයේ මුකුත් නෑ නේද අක්කේ කියලා ඇහුවා. මං කිව්වා නෑ මල්ලි ඔක්කොම ගත්තා. අපි යමු කියලා මම කිව්වා. කොහොම හරි බඩු ටිකත් අරන් ගේ ගාවට ඇවිත් ත්‍රිවිල් එක නතර කළා. කවිෂ්ක වීල් එකෙන් බහින ගමන් කිව්වා අක්කේ ඔහොම තියන්න. මං බඩු ටික ගෙනත් දෙන්නම්. ඔයා ගිහින් දොර අරින්න කිව්වා. මම ඉක්මනින් ගිහින් දොර ඇරියා. එයා බඩු සේරම ගෙනත් ගේ ඇතුලෙන් තිබ්බා. ගෑස් එකත් ගෙනත් දීලා කුස්සිය සවි කරලා දුන්නා. එයා වතුරෙක්කුත් බීලා කුස්සියෙන් මට කිව්වා අක්කේ මං එහෙනම් යන්නම් කියලා. මං කිව්වා ඉන්න තේ එකත් බීලා යන්. මම ඉක්මනින් හදන්නම් කියලා කිව්වා. කවිෂ්ක හා කියලා කුස්සියේ ඉඳලා සාලෙට ගියා. මම තේ එකකුයි බිස්කට් එකකුයි අරන් කවිෂ්කට ගිහින් ඇල්ලුවා. එයා hina වෙලා තේ එක අරගත්තා. මමත් සාලේ පුටුවකින් ඉඳගත්තා. එයා අහුවා අක්කි ඔයා බොන්නේ නැද්ද? මම කිව්වා දැන් බෑ මල්ලි. දැන් පුතාව ගන්න යන්න ඕන පාරට කියලා මම කිව්වා. එයා තේ එක බීලා කෝප්පේ බන්දේසිය උඩින් කිබ්බා. එයා නැගිටලා යන්න ලෑස්ති වුණා. මම කිව්වා හදිස්සියක් වුණොත් කෝල් එකක් දෙන්න. ඔයාගේ නම්බර් එක නෑ මල්ලි. දීලා යනවද මට කියලා මම කිව්වා. එයා කිව්වා හා අක්කේ ඔයාගේ නම්බර් එක කියන්නකෝ මම මිස් එකක් ගහන්නම් කියලා. එයා මිස් කෝල් එකක් දාලා මට යන්නම් කියලා ත්‍රිවිල් එකක් ස්ටාර්ට් කරන් ගෙදර ගියා. මම ටික වෙලාවකින් පුතාව එක්කන් ඇවිත් දවල්ට කලා ටිකක් නිදාගත්තා. පහුවදා මහත්තයා කෝල් කරලා කිව්වා මහත්තයාගේ අම්මා එක්ක මලගෙදරක් තියෙනවා එහි ගිහින් එන්න කියලා. එදා උදේම ගිහින් මලගෙදර වැඩවලට උදව් කරලා මම රෑ වෙලා පුතා එක්ක ගෙදර ආවා. පහුවදා උදේ ඉස්කෝලේ උත්සවය නිසා එදා ඉස්කෝලේට යන්න තිබ්බේ පුතා එක්ක. ඉස්කෝලේට යන්න මම ලෑස්ති වුණා. මම සාරිය ඇදලා හැඩ බල පැයක් විතර ලෑස්ති වුණා. මම ලෑස්ති වෙලා පුතා එක්ක පාරට යන්න දොර වහලා එළියට ගියා. මම ගම ඇතුලේ පාරේ පුතා එක්ක කතා කර යද්දී ත්‍රිවිල් එකක් නතර කළා. අපි දෙන්න හැරිලා බලුවා. බලද්දි කවිෂ්ක. මම දිහා hina වෙලා බලන ගමන් කිව්වා අක්කා අද ඉස්කෝලේ උත්සවය නේද? නගින්නකෝ මම බස්සන්න කියලා කිව්වා. මම පුතා එක්ක hina වෙලා පීල් එකට නැග්ගා. මම යන ගමන් එහුවා මල්ලි කොහේ යන ගමන්ද? හයර් එකක්ද? කියලා මං එහුවා. එතකොට මෙයා කිව්වා නෑ ඔක්කේ මම වීල් එකේ වෙල වගේක් තියෙනවා ඒකට යන ගමන් කියලා කිව්වා. කොහොම හරි ටිකක් වෙලා යද්දී වාහන බ්ලොක් එකට අහු වුණා. බ්ලොක් එකේ ඉන්න ගමන් කවිෂ්ක වීල් එකේ එයා ගාව තියෙන පොඩි කණ්ණාඩිය හදන ගමන් හිටියා. ඒ කණ්ණාඩියෙන් පිටිපස්සහ ඉන්න අයව පේනව හොඳට. කවිෂ්ක ඒ කණ්ණාඩියෙන් මම දිහා විටින් විට බලන බව මට දැනෙන්න ගත්තා. එයා ඒ කණ්ණාඩියෙන් මා දිහා බලන ගමන් එයාගේ කොණ්ඩේ හදන්න ගත්තා. ඒක මට හොඳටම දැනුණත් මම වැඩිය ගණන් නොගෙන හෑන්ඩ් බෑග් එකකින් මගේ ෆෝන් එක අරන් මම නිකන් බලන්න ගත්තා. මම එහෙම ඉද්දි එයා කිව්වා මේ පාර ඔහොමයි නේද අක්කේ හැමදාම බ්ලොක් එක කිව්වා. මම ලාවට hina වෙලා "ඔව් මලි වැඩක් නෑ" කියලා වටපිට බැලුවා. මම වීල් එක ඉස්සරහා ආයෙත් බලාගෙන ඉද්දි මම ඉස්සරහා කණ්ණාඩිය දිහා නිකන් බැලුවා. සැකේට වගේ එයා මම දිහාම බලන් ඉන්නේ. මම මේ මොකද වෙන්නේ? එයා මොකද මම දිහාද මෙල්ම බලන් ඉන්නේ කියලා කල්පනා කළා. පුතා එතකොටම මගේ ඔඩොක්කෙන් ඔළුව තියාගත්තා. මම පුතා දිහා බලාගෙන ඔළුව අත ගෑවා. එතකොටම බ්ලොක් එක ටිකෙන් ටික අඩු වෙලා වීල් එක යන්න ගත්තා. ටිකක් දුර යද්දිත් එයා හොරින් මම දිහා බලන බව මට තේරුණා. මම ඒ දිහා නොබලා එළිය බලාගෙන කල්පනා කරන ගමන් ගියා. ටිකක් වෙලා යද්දී එයා මාවයි පුතාවයි ඉස්කෝලේ ගාවට ගිලින් නතර කළා. මම බැහැලා හෑන්ඩ් බෑග් එකෙන් සල්ලි ඇද්දා. කීයද මල්ලි හයර් එක? එතකොට මෙයා කිව්වා අයියෝ අක්කේ මට සල්ලි එපා. ඔයා යන්න. මම සල්ලි බලාගෙන නෙවෙයි ගෙනත් දැම්මේ කියලා hina වුණා. මම කිව්වා අපි එහෙනම් යන්නම් මල්ලි කියලා මම යා දිහා නොබලා ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළට ගියා. මම යනකොටත් ඉස්කෝලේ උත්සවය පටන්ගෙන. මම පුතාව ටීචර්ට බාර දීලා ළමයින්ගේ දෙමව්පියන් එක්ක කතා කර ප්‍රධාන ශාලාවේ ඉඳගෙන හිටියා. ඉස්කෝලේ නැටුම් මෙරුම බලන් ඉඳලා උත්සවය දවල් 12ට විතර ඉන්ටර්වල් එකට නතර කළා.